නමෝ බුද්ධාය. කොහොමද හැමෝම ගොඩාක් හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් කාලෙකට පස්සේ තමයි වීඩියෝ එකක් අරගෙන එන්නේ. අරගෙන එන්න පුළුවන් වුණේ. ටිකක් අසනීපෙනුත් හිටියා. ඉතින් කොහොම හරි මං හිතුවා චුට්ටක් අසනීපෙ හොඳ වෙච්ච ගමන්ම ඔයාලට වීඩියෝ එකක් අනිවාර්යෙන්ම අරගෙන එන්න ඕනේ කියලා. ඉතින් අදත් මං හිතනවා මගේ ජීවිතෙන් ඔයාලට මොනවාම හරි වැදගත් දෙයක් ගන්න පුළුවන් වෙයි කියලා. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. උදෑසන බුද්ධ පූජාව තියන්නේ කොහොමද? තියන්න පුළුවන්ද ඇත්තටම? වෙලාවක් තියනවාද? කොහොමද මේ දේ මම කරන්නේ? මොකද අපේ ගෙදරත් උදේට හරිම කාර්යබහුලයි. උදේ 7 වෙන්න කලින් අපි 3 දෙනාම ගෙදරින් පිටත් වෙන්න ඕනේ. එතකොට මටත් මේ ප්‍රශ්නය ආවා මේ බුද්ධ පූජාව තියන්න පුළුවන්ද? මොකද මම සාමාන්‍යයෙන් කැමති නැහැ බුද්ධ පූජාව උදේ පූජා කරයින් පස්සේ හවස් වෙනකම්ම බුද්ධ පූජාව බුදු කුටිය ඇතුළත තියනවට. එහෙම හොඳ නැහැනේ. අපි මේ ජීවමාන සංඥාවෙන්නේ මේ දේවල් කරන්න ඕනේ නේද? මම ඔයාලට මේ දේවල් කලිනුත් කියලා දීලා තියෙනවානේ. අපි දානීය පූජා කරනකොට දානීය බෙදනකොට පවා ජීවමාන සංඥාවෙන් තමයි මේ දේවල් කරන්න ඕනේ. ඒ කියන්නේ ඇත්තටම බුදුරජාණන් වහන්සේට පූජා කරනවා කියලා හිතාගෙන තමයි මේ දේවල් කරන්න ඕනේ. එතකොට එහෙම හිතලා පූජා කරපු දානය හවස් වෙනකම්ම තියන එක හොඳද? නෑ නේද? හොඳ නෑ. ඉතින් ඒක නිසා දැන් කොහොමද මේ උදේම කලබල අස්සේ බුද්ධ පූජාව තියන්නේ? එතකොට කොහොමද මේක ඉවත් කරන්නේ? මෙන්න මේ ප්‍රශ්න මටත් පෞද්ගලිකව ආවා. ඉතින් මේ දේවල් මම කරන හැටි මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්කලා කතා කරන්න ඕනි කියලා හිතුණා. මට ගොඩාක් එන කමෙන්ට් එකක් තමයි මේ හැමදාම මට බුද්ධ පූජාව තියන්න වෙන්නේ නැහැ. හැමදාම බුද්ධ පූජාව තිබ්බ නැති වුණොත් මට පව් සිද්ධ වෙනවනේ. අන්න ඒකින්ද මම බුද්ධ පූජාව තියන්නේ නැහැ කියලා මට ගොඩාක් කමෙන්ට්ස් එනවා. ඇත්තටම මේ ඔය කාරණය මම පොඩි කාලෙත් අහලා තියෙනවා. මම දන්නේ මේක කොහොම ආව එකක්ද කියලා. හැබැයි මම දන්න තරමට නම් එහෙම දෙයක් නැහැ. මෙහිම මේ බුද්ධ පූජාව හැමදාම තිබ්බේ නැති වුණත් පව් සිද්ධ වෙනවා. එහෙම දෙයක් නැහැ. ඒක ඇත්තටම කිව්වොත් මිත්‍යා මතයක්. ඔයාලා මෙහෙම හිතන්නකෝ. ඔයාලා දැන් බුද්ධ පූජාව පූජා කරේ නැති වුණාම ඔයාලට කිසිම පිනක් හම්බ වෙන්නේ නැහනේ. හැබැයි එක දවසක් හරි ඉතා ශ්‍රද්ධාවෙන් තමන්ගේ ගෙදරට බුදුරජාණන් වහන්සේ, යශෝදරා මහරහත් තෙරණින් වහන්සේ, අඟුලිමාල මහරහතන් වහන්සේ දානයට වැඩම කරලා ඉන්නේ කියලා හිතලා දානය බෙදලා දානය පිළිගැන්වුවොත් එතන පිනක් සිද්ධ වෙනවද නැද්ද? මගේ වීඩියෝස් ගොඩාක් බලන්නේ තරුණ වයසේ නංගිලා මල්ලිලානේ. මට ඕනේ යාළුවත් මේ දේවල් වලට හුරු කරන්න. එයාලගේ ජීවිතත් සාර්ථක වෙලා, එයාලගේ විවාහ ජීවිතත් සාර්ථක වෙලා, ගෙදර දොර වාසනාව පිරෙන දෙයක් නෙමේ දේ නේද? ඉතින් ඒක නිසා හැමෝම එකතු වෙලා මේ දේවල් කරන්න පුළුවන් නම් මං හිතන්නේ මේ දේවල් ගොඩාක් වටිනවා. විශේෂයෙන් මේ තරුණ පරම්පරාව. මොකද එයාලා අනාගතේ බාරගන්න ඉන්න අයනේ. ඉතින් එයාලගේ ජීවිත සාර්ථක කරන්න අම්මලා තාත්තලා විදිහට එයාලගෙත් යුතුකමක් තියෙනවා තමන්ගේ දරුවන්ව මේ දේවල් වලට යොමු කරන එකත්. ඉතින් මගේ ගෙදර බුදුරජාණන් වහන්සේට වගේම යශෝදරා මහරහත් තෙරණින් වහන්සේටත් සීවලී මහරහතන් වහන්සේටත් දානීය පිළිගන්වනවා උදේට. සාමාන්‍යයෙන් සතිය දවස්වලට දානීය පිළිගන්වන්නේ මගේ හස්බන්ඩ්. මම නෙමෙයි. මොකද මට එයාවත් මේ දේවල් වලට සහභාගී කරව ගන්න උවමනාවක් තියෙනවා. ඉතින් ඒක නිසා හැමදාම එයා තමයි සතිය දවස්වලට දානීය පිළිගන්වන්නේ. අපේ ගෙදරත් දැන් 4ට කලින් මං කියවනේ අපි 3 දෙනාම පිටත් වෙන්න ඕනි කියලා. ඉතින් මම බැලුවා මේක කොහොමද කරන්නේ. මොකද මට ගෙදරින් පිටත් වෙන්න කලින් අනිවාර්යයෙන්ම බුදු කුටිය පිරිසිදු කරලා යන්නත් ඕනේ. දාන පාචන එතන තියලා මට යන්න ඕමනාවක් තිබුණේ නැහැ. මම ඒකට කැමතිත් නැහැ. ඉතින් මේ දේ කොහොමද කරන්නේ කියලා මගේ ඔළුවට ප්‍රශ්නයක් ආවා. හැම ගෙදරකම වගේ උදේට මොනවම හරි දෙයක් උයනවනේ. ඒ වගේම උදේට සමහර අය මොනවම හරි දෙයක් ගෙදරින් කාලා යන්නේ. එහෙමත් නැත්තම් මේ දවල්ට බත් එක හරි ගෙදරින් අරගෙනනේ යන්නේ. ඉතින් මේ බත් එකට අරන් යන එළවලු ටිකක් පත් ටිකක් එකතු කරලා දාන ටිකක් සකස් කරන්න බැරි නෑනේ නේද? දැන් ගොඩාක් අය හිතනවා මේ
බෑ මම දැන් ඉක්මනට ලෑස්ති වෙලා යන්න ඕනේ මට පාරක්කු වෙනවා. ඔහොමනේ හිතන්නේ. ඇත්තට මෙහෙම නෙමෙයි. මම කියන්නේ මෙන්න මේ විදියට කරලා බලන්න. ඔයාලා වොෂ් දාලා ඉවර වෙලා මූණකට හොඳට හොදගෙන පිරිසිදු වෙලා ඉවර වෙලා ඔයාලා හරිම ශ්‍රද්ධාව ඇති කරගන්න ලොකු වෙලාවක් යන්නේ නැහැ නේද? ශ්‍රද්ධාව ඇති කරගෙන අපේ ගෙදරට බුදුරජාණන් වහන්සේ වැඩලා ඉන්නේ. මම මේ දානෙ බෙදනවා කියලා හිතාගෙන දන් බෙදලා හරිද භාජනවලට ගාත කියන්න ඕනේ නැහැ. හිතේ ශ්‍රද්ධාවෙන් මම මේ දැන් මේ දානිය පිළිගන්වනවා කියලා හිතාගෙන ගිහිල්ලා දානිය පිළිගන්වන්න බැරි නෑ නේද ඔයාලට? ඔයාලට පුළුවන්. ඒ පූජා කරන අතරතුර ඔයාලට පුළුවන් නම් අඩුම පන්සිල් සමාදන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පිරිත් කියන්න පුළුවන්. දැන් මම නම් මට ගාත කියන්න වෙලා නැහැ. මම නෙමෙයිනේ දැන් පූජා කරන්නේ දානේ අපේ ගෙදර හස්බන්ඩ්නේ. ඉතින් එතකොට මම ගොඩාක් කලාවට මේ උණු පැන් පූජා කරන්නේ මම තමයි. දානේ හස්බන්ඩ් පූජා කරනවා මම තමයි උණු පැන් පූජා කරන්නේ. දැන් මේ උණු පැන් පූජා කරනකොට මම ගොඩාක් වෙලාවට මෝර පිරිත හිතෙන් කියන ගමන් තමයි උණු පැන් පූජා කරන්නේ. පූජා කරලා හැමදාම මම ගෙදරින් එළියට යන්න කලින් මම නලල තියලා වැඳලා තමයි යන්නේ. ඒක තමයි හැටි. දැන් අපි හිතුවට ඇත්තටම අපිට වෙලාවක් නෑ මේ දානීය පූජා කරන්න. ඉක්මනට ගෙදරින් එළියට බහින්න ඕනි කියලා. ඇත්තට මෙහෙම නෑ. ඔයාලා මූණකට හොදලා පිරිසිදු වෙලා ලෑස්ති වෙන්න කලින් ඔයාලට පුළුවන් නම් දානීය පූජා කරන්න. හරිද? හිතේ ශ්‍රද්ධාව ඇති කරගෙන දානීය පූජා කරන්න. ඊට පස්සේ ඔයාලා ලෑස්ති වෙනවනේ. ඔයාලා ලෑස්ති වෙලා ඉවර වෙලා කාලා බිල ගෙදරින් එළියට බහින්න ඇත්තම කිව්වොත් සාමාන්‍යයෙන් විනාඩි 15ක් 20ක් විතරවත් යනවා. දැන් අපේ ගෙදර එහෙමයි. දැන් අපේ ගෙදර ගත්තොත් අපේ ගෙදර 3 දෙනාම උදේට බත් කන්න අය නෙමෙයි. හරිම මේ පොඩි දෙයක් තමයි උදේට කාලා යන්නේ. ඒකිනුත් හස්බන්ඩ් විතරයි උදේට කෑම කන්නේ. මම ඔෆිස් එකට ගිහිල්ලා කන්නේ. පපා කීරියක විතරයි බියලා යන්නේ. අට ඉස්කෝලෙන් තමයි කෑම ඔක්කොම හම්බ වෙන්නේ. එතකොට එහෙම වෙලත් අපේ ගෙදර ලෑස්ති වෙලා ගෙදරින් එළියට බහින්න විනාඩි 25ක් පැය භාගයක් විතර යනවා. සාමාන්‍යයෙන් අපේ ගෙදර දානීය පූජා කරන්නේ 6:25ට 6:00 විතර. එතකොට මම තමයි බුදුමැදුර පිරිසිදු කරලා ගෙදරින් අන්තිමටම එළියට බහින කෙනා. ඒ කියන්නේ දාන භාජන අරගෙන සාමාන්‍යයෙන් මම කැමති නෑ ඔය හඳුන් කුඩු හැම උනත් වැටිලා තියෙනවට බුදුමැදුරේ. ඉතින් මම තමයි මේ අතින් කොහොම හරි පිහදලා හරි යනවා. නැත්තම් මගේ හිතට ඒක හරි නැහැ. ඉතින් එහෙම වෙලත් විනාඩි 25ක් විතර යනවා අපිට ලෑස්ති වෙලා ගෙදරින් එළියට බහින්න. සාමාන්‍යයෙන් කියන්නේ දානය පිළිගන්වලා පැයක් විතර බුදුරජාණන් වහන්සේ දානය වළඳනවා කියලා හිතන්නේ කියලානේ. ඉතින් ඇත්තටම අපිට තියෙන කාර්යබහුලත්වයත් එක්කලා අපිට පැයක් එහෙම තියන්න අපහසු හන්දා මේ හැම දෙයකම මුල අපේ හිත හන්දා අපි ඉතින් විනාඩි 25ක් විතර බුදු කුටියේ දානය පිළිගන්වලා තියෙනවා. දානි බෙදනකොට වුණත් බුදුරජාණන් වහන්සේ අපි තව ටිකක් වළඳමු නේද කියලා හිතලා තමයි මම සාමාන්‍යයෙන් දානය බෙදන්නේ. යශෝදරා මහරහතන් වහන්සේටත් සීවලී මහරහතන් වහන්සේටත් ඒ වගේමයි. ඒ වගේම තමයි දානය අපි අයින් කරනකොට වුණත් අපි අවසර ගන්න ඕනි කියලා ඔයාලා දන්නවනේ. මම සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ දන් වළඳලා අවසන් නේද? එහෙනම් මට මේ භාජන අයින් කරන්න අවසර දෙනු මැන. මොනවා හරි මගේ අතින් වරදක් වෙනවා නම් මට සම්මාව දෙනසේක්වා කියලා හිතලා තමයි මම මේ දේවල් අයින් කරන්නේ. ඉතින් මේ දේවල් කරන්න බැරි නෑ ඇත්තටම. අතරම වෙලා තියෙන අපිට උනන්දුවක් නෑ. අපේ හිතේ ශ්‍රද්ධාවක් නෑ. ඒකයි මේ දේවල් කරන්න බැරි. අද ඉඳන් හරි මේ දේවල් තමන්ගේ ජීවිතයට එකතු කරගෙන බලන්න. තමන්ගේ වගේම තමන්ගේ පවුලේ අයගෙත් ජීවිත ගොඩාක් ලස්සනට එළිය වෙයි. මේවා මම අත්දකින දේවල්. මම ඉතා ශ්‍රද්ධාවෙන් කරන නිසා මට මේ දේවල් වල ආනිශංස ලැබෙනවා. ඉතින් ඒක නිසා තමන්ගේ හිතේ ශ්‍රද්ධාව ඇති කරගෙන මේ දේවල් කරන්න අපි මේව සසර පුරුදු විදිහට එකතු කරගමු. එහෙනම් ඔයාලා හැමෝටම බුදු සරණයි. පරිස්සමින් ඉන්න. ආදරේ.